ඔයා මේ දකින්නේ නිකම්ම ගඩොල් ගොඩක් නෙවෙයි. මේක තමයි ලෝකෙ පුදුම කළ අපේ ඉංජිනේරු හාස්කම. අද තියෙන මැෂින් මොකුත් නැතෝ අවුරුදු 2000කට කලින් මේ යෝධ කන්ද ගොඩනැගුවේ කොහොමද? මේක දුටුගැමුණු රජතුමාගේ හීනයක්. හැබැයි මේක කරන්න ගිහින් එතුමා මුහුණ දුන්න අභියෝග කාටවත් හිතාගන්නවත් බෑ. වැඩේ පටන් ගත්තේ පොළව රියන් 7ක් යටද හාරලා. නිකම්ම නෙවෙයි මුළු අනුරාධපුරේම දෙදරන්න තමයි වැඩේ පටන් ගත්තේ. පස්තලන්න ගත්තේ යෝධ ඇත්තු. ගල් වලට කකුල් තුවාල වෙයි කියලා උන්ට සම්සපත්තු දාලා තිබුණ කිව්වොත් ඔයා විශ්වාස කරනවද? මේකේ අත්තිවාරම හදන්න ගල් විතරක් නෙවෙයි. නවනීත මැටි, යකඩ, රිදී සහ රත්තරන් තහඩු පවා එක පිට එක තියලා තද කළා. ඇයි දන්නවද? මේක තමයි ලෝකේ දැවැන්තම ෂොක් ඇබ්සෝබර් එක. භූමිකම්පා ආවත් මේක හෙල්ලෙන්නේවත් නැති වෙන්නයි හෙදුවේ. ගල් උඩට අදින්න ක්‍රේන් තිබුණේ නැහැ. තිබුණේ මිනිස්සුන්ගේ හයිය විතරයි. සිමෙන්ති නෑ. ගල් අලවන්න පාවිච්චි කළේ දිවුල්ලාටු සහ විශේෂ මැටි වර්ගයක්. ඒක අද තියෙන සුපර් ග්ලූ වලටත් වඩා හයියයි. මේක මොන හැඩයටද හදන්නේ කියලා රජතුමා අහද්දි ශිල්පියා වතුරට ගලක් දාලා ඒ මතු උන දියබුබුල පෙන්නලා කිව්වා මෙන්න මේ වගේ කියලා. ධාතු ගර්භය ඇතුලේ මොනවද තියෙන්නේ? රත්තරන්, බෝගස්, පලිඟු කුලිම වගේම මිල කරන්න බැරි තරම් වටිනා වස්තු සම්භාරයක් මේ ඇතුලේ තැන්පත් කළා. මුළු රටේම ලැබුණ රිදී මුතුමැණික් ගංගාවක් වගේ මේ සෑය ඇතුලට ගලාගෙන ආවා. සෑය මුදුනේ තියෙන චූඩාමාණික්ය නිකම්ම ලස්සනට නෙවෙයි තියෙන්නේ. ඒක අකුණුසැර පොළවට යවන බලගතු අකුණු සන්නායකයක්. හැබැයි මේ විශ්මිත නිර්මාණය ඉවර වෙනව දකින්න රජතුමාට වාසනාව තිබුණේ නැහැ. එතුමා අන්තිම මොහොතේ හිටියේ ගොඩක් දුකින්. රජතුමාගේ හිත හදන්න සද්දාතිස්ස කුමාරයා උණබම්බු වලින් සැකිල්ලක් ගහලා සුදු රෙදි වලින් වහලා සෑය නිම කළා වගේ පෙන්නුවා. තමන්ගේ ජීවිතයේ ලොකුම හීනය දිහා බලාගෙනම මේ මහා රජතුමා ඇස් පියාගත්තා. අදටත් රුවන්වැලි සෑය නොසෙල්වී තියෙන්නේ ඒ අතීත තාක්ෂණයේ සහ